මහත වැඩිනේ. අත් දෙක කෙට්ටු කරගන්නත් මොනවා හරි කියලා දෙන්නකෝ කියලා මැසේජ් කරලා තිබ්බා නේද? එහෙනම් මෙන්න ඔයාට. ඕන තරම් කකුල් දෙකෙන් ඇවිදලා තියෙනවා නේද? අද අත් දෙකෙන් ඇවිදිමු. කෙලින්ම අත් දෙක තියාගත්ත බිම මේ යන් ඉස්සරහට. මෙන්න මෙහෙම හොඳට ඉස්සරහට ගියා. දැන් එන්න පිටිපස්සට. මරු 1 නැවතත්. මෙන්න මෙහෙම යද්දී මග ගිහිල්ලා ආපහු රිවර්ස් එකට එන්න එපා අපරාධේ. එතකොට ඔයාගේ අත වැඩ කරන්නේ නැහැ. මේ හොඳට ඉස්සරහට එන්න. මෙහෙම එද්දි ඔයාට තේරෙනවා තව එකපාරක් අත උස්සලා තිබ්බොත් අර බිම වැටිලා නිකට වැදෙයි කියලා. අන්න එතකොට විතරක් රිවර්ස් එකට එන්න. අන්න හරි. ඒක තමයි ගාන. ඒ ඇරෙන්න චූටි චූටි දුරවල් අතෙන් ඇවිල්ලා පිටිපස්සට එන්න එපා. මේ දැක්කනේ? මෙන්න මේක තමයි හරිම ප්‍රමාණය. මේ වගේ 8ක් ගියා. 8න් 3ක් විතර යන්න. right. අපි යනවා දැන් ඊළඟ. දැන් කෙලින්ම අත් දෙක මෙන්න මේ වගේ පොළවෙන් තියන්න. කකුල පිටිපස්සේ plank walk මේ හරහට යන්න. මේ ඒත් අත් දෙක තමයි වැඩ කරන්නේ. මේ මෙන්න මෙහෙම හරහට යන්න. ඔයාට ගෙදර යම්කිසි ඉඩක් තියෙනවනේ. ඒ මුළු ඉඩම මෙන්න මේකට ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඇඟිලි 10 පැත්තට විහිදවලා තියන්න. මරු. ඔයාට මගේ මිස් වෙච්ච වර්කවුට් වීඩියෝ ඔක්කොම ෆිට් විත් යෂ් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒකේ සියලුම දේවල් අඩංගු වෙලා තියෙනවා. right. අපි යන් එහෙනම් අපේ ඊළඟ වර්කවුට් එකට. ඒකට නම් වතුර බෝතල් දෙකක් ඕනේ. වතුර බෝතල් දෙක ගන්නකො ළඟට. මෙන්න තියෙනවා වතුර බෝතල් දෙක. දැන් මෙන්න මෙහෙම අල්ලගත්තා. කෙලින්ම around the world උඩට. මේ 1 2 හිමීට හොඳ control එකකින් 3 4 5 මේ වගේ 12ක් 15ක් කරා. ඒ වගේ සෙට් 3ක් කරනවා. තව වර්කවුට්ස් 3ක් තියෙනවා. ඒ තුනත් මම මෙහෙම කියලා දෙන්නම්. මේ සියලුම දේවල් ගැන මුලින් ඉඳන්ම ඉගෙන ගන්න කැමති නම් තව දවස් 2යි තියෙන්නේ. අප්‍රේල් 28 අපේ beginner level fitness course එක පටන් ගන්නවා. මාසයක් තියෙන්නේ fully online. ඔයාටත් පුළුවන් අපේ class එකට සම්බන්ධ වෙන්න 070 627 63 16. අපේ WhatsApp number එක හරහා පමණයි clients ලව බඳව ගන්න. දැන්ම message එකක් දාන්න. තව ටික දෙනෙක්ට විතරයි අවස්ථාව තියෙන්නේ. හරි. අපි අපේ ඊළඟ workout එකට. දැන් කෙලින්ම අත් දෙක ඉස්සරහට තියාගත්තා. මේ 1 2 3 4 5 6 7